මහින්ද රාජපක්ෂගේ නාමගේ නම කියන්නේ කියලා බලපෑම් කළා. එහෙම නැත්නම් ඔබට තත් වෙන්නේ අර කලින් කෙහෙලි රමුක්කලගේ නඩුවේ පැත්තකින් හොරා කියලා විපක්ෂයට බයි. අපේ නඩු දානවා. සමහරවිට තර්ජනය කරනවා. අද වෙනකොට ආණ්ඩුවට අවශ්‍ය විදියට පොලිසියට අවශ්‍ය විදියට CID එකට අල්ලසා දූෂණයකට පොලිසියට ගෙන හැසෙන්නේ නැත්නම් බොහොම සියදිවි හානි කර ගන්න තැනට යනකම් බලපෑම් කරනවා. බොහොම නොමරා මරනවා. පොලිසියට අවශ්‍ය කඩඋත්තර ලියා ගන්නකම් උන්ට බලපෑම් කරනවා. පහුගිය කාලේ අල්ලසා දූෂණ කොමිසමට එන්න කියලා මහින්ද රාජපක්ෂගේ නාමගේ නම කියන්නේ කියලා බලපෑම් කළා. එහෙම නැත්නම් ඔබට තත් වෙන්නේ අර කලින් කෙහෙලි රමුක්කලගේ නඩුවේ කඩඋත්තර දෙන්න ආපු කෙනාට අත්වලා විදියට බෙල්ල වෙල දාගන්න කියලා මරණ දර්ශනය ලගන. ඔව් දියුණු ප්‍රකාශයෙන් අධිකරණයට දීලා තියෙනවා ඒක. අද ඔහු නැති වෙනවා. ඒ ආකාරයට. අද ඔහුගේ ජීවිතේ නැති වෙනවා. කවුද මේකට වග කියන්නේ? මේ කරන බලපෑම් නිසා අහිංසක ජීවිත නැති වෙනකොට යම් කිසි කෙනෙක් වැරද්දක් කළා තියෙනවා සාධාරණ පරීක්ෂණයක් කරන්න. අපිට එන්න කියන හැම වෙලාවකම අපි යනවා කඩඋත්තරයක් දෙන්න. අපි හැංගෙන්නේ නැහැ. දැන් අපිට එන්න කියන හැම වෙලාවකම අපි යනවා. උසාවියට ගමු උසාවියට යනවා. කඩඋත්තර දෙන්න ගමු කඩඋත්තර දෙන්න යනවා. බලපෑම් කළා බය කළා මෙයාගේ නම කියන්න. නැත්තම් නෝනා හිරේ දාන්න ළමයි හිරේ දාන්නම් කියලා තර්ජනය කරන්න අවශ්‍ය නැහැ. ඒකට කියන බලපෑම් කරනවා කියලා. ඔබ අපිට උඩ කඩඋත්තරේ දුන්නේ නැත්තම් ඔබට මරණය අත් වෙනවා කියන්නේ මොකටද? නොමරා මරන්නේ. එවැනි පහත් තත්ත්වයකට මේකට රාජ්‍ය යාත්‍රාවේ වැටෙන්න ඕනේ නැහැ.